මම අද කොෆි එකට යන්න හදන්නේ. රවින්දු එක්ක. good choice. ජීවිතේ සමහර තීරණ හරි හෝ වැරදි කියලා එකපාරටම වෙන් කරගන්න බෑ. ඒවා හිතට හරි කියලා දෙන්න දේවල් විතරයි. ඩිලාන් මතක් වෙද්දි නෙක්මිගේ ඇස් ටිකක් කම්පණය වෙනවා. ඩිලාන් හිනාවක් දාන්න උත්සාහ කරනවා. ඒත් ඔහුගේ ඇස්වල වේදනාව තියෙනවා. සමහර වෙලාවට හිනාවක් ඇතුලේ ලොකු වේදනාවල් තියෙන අවස්ථා අනන්ත තියෙනවා. Shall we? මෙන්න මේ වෙලාවේ රවිදු හිනාවක් දාගෙන ඇවිත් නෙත්මිගේ අතින් අල්ලන් කොෆි ෂොප් එකට යනවා. නෙත්මි හිසේ හලලා රවිදුත් එක්ක යනවා. ඩිලාන්ට හිතාගන්න බෑ මේ වෙච්ච දේ ගැන. ඒ වෙලාවේ නෙත්මි හිනාවෙන් උත්සාහ කරනවා. ඒත් ඇගේ හිත තාම දෙගිඩියාවේ. ඩිලාන් පාරේ යන ගමන් කල්පනා කරනවායි මටම මෙහෙම දේවල් වෙන්නේ කියලා. ඒ වගේම ඩිලාන් දන්නවා කවදා හරිම කෙනාම ඔහුට හමු වෙයි කියලා. සමහර වෙලාවට අහිමිවීම අපිව ගොඩක් ශක්තිමත් කරනවා. එහෙම නේද මගේ යාළුවනේ? ඔය අතරේ කොෆි ෂොප් එකේදී රවිදු ඔහුගේ ෆෝන් එක රහසෙම ඔබනවා. මට නම් හිතෙන්නේ රවිදු නෙත්මිට යමක් සගවනවා වගේ. ඒ අතරේ ඇය හිතනවා මේ අය කරපු හරිම තේරිම වෙන්නේ නැති කියා. ඒත් ඇයි නොදන්නේ යමක් මෙතන තියෙනවද? ඔයාලට මොකද හිතෙන්නේ? හිතෙන දේ කමෙන්ට් කරන්න හාද මගේ යාළුවනේ. මීළඟ කොටස ඉක්මනින් අපි දෙන්නම අරගෙනකම් පරිස්සමෙන් ඉන්න අපි දෙන්නගේ channel එක subscribe කරන්න. Facebook page එක follow කරන්නත් අමතක කරන්න එපා.